හයි හොඳ වෙලාවල් බලලා හරියටම ගලපලා සිංහලෙන් කියන වාක්‍යයක් ඊටත් වඩා ඉංග්ලිෂ් වලින් කියන්න ලේසියි කිව්වොත් ඔයා පිළිගන්නවද? මම ඔයා වුණා නම් මම බැංක් ලෝන් එකකට යනවා. මම ඔයා වුණා නම් මම ඒගොල්ලන්ව විශ්වාස කරනවා. මම ඔයා වුණා නම් මම මගේ එක්සෑම් එක ආයෙමත් කරනවා. මම ඔයා වුණා නම් මම ක්‍රියාපදයක් කරනවා කියලයි අද පැටර්න් එකෙන් කියන්නේ. මෙන්න මෙච්චරයි. මේක මෙහෙම්මම එකපාරින් පාඩම් කරගන්න. If I were you, I would. If I were you, I would. If I were you, I would සමග නිකන් ක්‍රියාව දාන්න විතරමයි ඔයාට තියෙන්නේ. මම ඔයා වුණා නම් මම එක්සෑම් එක ආයෙමත් කරනවා. එක්සෑම් එක ආයෙමත් කරනකොට මම ලස්සනට ඔයාට කියන්නම් retake the exam. retake the exam. නැවත කරනවට තමයි retake කියලා කියන්නේ. If I were you, I would සමග ක්‍රියාව. මෙතන වාක්‍ය දෙකයි. If I were you පළවෙනි වාක්‍ය, I would සමග ක්‍රියාව වෙන්නේ දෙවෙනි වාක්‍යේ. If I were you, I would retake the exam. If I were you, I would retake the exam. මම ඔයා වුණා නම් මම ඒගොල්ලන්ව විශ්වාස කරනවා. ඒගොල්ලන්ව විශ්වාස කරනවට හරිම ලස්සනට කියන්න පුළුවන් count on them. Count on them. If I were you, I would count on them. If I were you, I would count on them. මම ඔයා වුණා නම් මම බැංක් ලෝන් එකකට යනවා. බැංක් ලෝන් එකට යනවට කියන්නේ go for a bank loan. එතන go for කියන්නේ ඔය දෙයට යොමු වෙනවා කියන එක. Go for a bank loan. If I were you, I would සමග නිකන් ක්‍රියාව. If I were you පළවෙනි වාක්‍ය, comma I would සමග ක්‍රියාව. If I were you, I would go for a bank loan. If I were you, I would go for a bank loan. Listen to me, everyone has problems. I know that. If I were you, I would go for a bank loan. And that is the best solution that you can go for right now. Yeah? Okay, we'll do it. දැක්කනේ ලස්සනට කියන්න පුළුවන්. If I were you, I would go for a bank loan. මම ඔයා වුණා නම් මම දිගටම ඉංග්‍රීසියෙන් කතා කරනවා. මම මේක කියන්න හිතන්ම ආපු වාක්‍යයක්. දිගටම ඉංග්‍රීසියෙන් කතා කරනවට හරිම ලස්සනට ඔයාට කියන්න පුළුවන් continue to speak in English. continue to කියලා ක්‍රියාපදේ දාන්න තියෙන්නේ. continue to speak in English. Continue to speak in English. Listen to me. If I were you, I would continue to speak in English. චුට්ටක් දිගයි බට අල්ලගන්න. If I were you, I would continue to speak in English. මම ඔයා වුණා නම් මම මේ course එක follow කරනවා. If I were you, I would follow this course. If I were you, I would follow this course. එහෙනම් ඔයාටත් අදහස් ඕන තරම් එයි. මම ඔයා වුණා නම් මම මෙන්න මේ ක්‍රියාපදය කරනවා. කොහොමද කියන්නේ? If I were you, I would සමග ක්‍රියාපදේ දාන්න. ලස්සන වාක්‍ය ගොඩාක් මතක් වෙයි. ඔයාට මතක් වෙන ඕනම වාක්‍යයක් ඉක්මනටම කමෙන්ට් කරන්න එක්කම ඔයාගේ ලස්සන නම අපිට ඉක්මනට WhatsApp කරන්න අපි ගාව තියෙන සුපිරි ප්‍රෝග්‍රෑම් එකක්. ඔයාගේ ඉංග්‍රීසි ඔයාට කවදාවත් දැනුන්නේ නැති comfortable විදියට ලස්සනට හදලා දෙන්න unprecedented plan එකක් අපි ගාව තියෙනවා. ඔයාගේ name එක අපිට WhatsApp කරන්න සියලු තොරතුරු දෙන්නම්. ලස්සනට විනිවිදභාවයෙන් යුක්තව අපේ ප්‍රෝග්‍රෑම් එකේ සමස්ත කාල සටහනම අපි ඔයාලට ලබා දෙනවා. අපි ළඟ හැංගිලි නැහැ, ඒව නැහැ, මේවා නැහැ. අපේම සුපිරි සංකල්ප 4කින් මුල්ම දවසේ ඉඳලා අපි ආවේ ඉංග්‍රීසි වලින් කතා කරනවා. ඔයාගේ ඉංග්‍රීසි හැදෙන්න නම් ප්‍රධාන වැඩ දෙකක් වෙන්න ඕනේ. එක, ඔයා සහ ඉංග්‍රීසි අතර තියෙන ෆැමිලියරිටි එක හුරුපුරුදු බව වැඩි වෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි ඔයාට ඉංග්‍රීසි භාෂාව ගැන හොඳ thorough understanding එකක්, precise අවබෝධයක්, ඉතා නිවැරදි පරිපූර්ණ අවබෝධයක් තියෙන්න ඕනේ. බය වෙන්න එපා. ඒක මම හරියටම බලා ගන්නවා. එහෙනම් මේ පැත්තට එන්න, විස්තරට බලන්න. අපිත් එක වැඩ කරන්න. ඔයාගේ ඉංග්‍රීසි අපි හදලා දෙන්න. මම ඔයා වුණා නම් මම මගේ උපරිමය කරනවා. මගේ උපරිමය කරනවාට කියන්නේ do my best. If I were you, I would do my best. If I were you, I would do my best. Just join us. You would definitely be doing your best. Take care.